අපේ නායක ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මැතිතුමා ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වුණු ඒ අවස්ථාව තමයි මට එතුමා ඒ ගත්ත අභියෝගයට ශක්තියක් වෙන්න තමයි මම එක්කට දේශපාලනයට පියසුවේ. ඒ කියන්නේ 2024 ජනාධිපති මැතිවරණේ අතනින් පටන් ගත්ත මං අද මාස 15කටත් එහා මගේ දේශපාලනයේ ගමන එක මොහොතකවත් මම නතර කෙරුවේ නෑ. ඒ හේතුව මන් දන්නවා අපේ නායක නාමල් රාජපක්ෂ තුමාගේ දැක්ම සහ මේ රටට නාමල් රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලේ තියෙන කැක්කුම ඒ හින්දා තමයි මං අද වෙනකන් කිසි දවසක්වත් නොවෙන්න විදිහට දේශපාලනයට එවිල්ලා එයාටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටත් ශක්තියක් වෙන්න මම මේ මොහොතේ අවස්ථාව කරගන්නවා. ඒත් එක්කම නාමල් රාජපක්ෂ මැතිතුමා කියන්නේ ජාතික නායකයෙක්. ජාතිය සහ ජාත්‍යන්තර පිළිගත් නායකයෙක්. මේ දකුණු ආසියාවේ දැනට නැගී සිටින නෙම නායකයෙක් කිව්වොත් ඒ නාමල් රාජපක්ෂ මැතිතුමාමයි. එතකොට අපිලා දන්නවා අපි 2.5% වැටුණ මොහොතේ අපිත් එක්ක මේ වගේ කොට්ටාස නායකුන් මේ වගේ අපිට ඇත්ත කියනවා නම් අපිට මේ ප්‍රාදේශීය සභාව කියන ලේස්තුව පුරව ගන්නත් අපිට ඒ අමාරු කාලේ අපිත් එක්ක හිටිය මේ කිසි දෙයක් අපේ අන්තිම ගමන වෙනකන් මං ආරක්ෂා කරනවා රැක ගන්නවා කියන ඒ පොරොන්දුව මං ඔයගොල්ලන්ට ලබා දෙනවා. ඉතින් අපි අපේ කණ්ඩායම රැකගෙන අපිට දැන් 100ට අපි මං හිතන්නේ 10ක් වගේ අපි එන ගමනෙන් අනිත් එන කොයි මෙතිවරණ ආවොත් අපි අති විශිෂ්ටයෙන් ජයග්‍රහණය කරනවා කිසිම සැකයක් නැහැ. ඒත් අපිට දැන් අපිට තියෙන ලක්ෂ 10න් ලක්ෂ 40ක් 50ක් ඒක එකතු කරගන්න ඕනේ නම් අපි සියලු දෙනාම එකමුතුව එකට වැඩ කරන්න ඕනේ. ඒක මගේ පෞද්ගලික නැහැ නැත්නම් මේගොල්ලන්ගේ අරමුණ වෙනුවෙන් නෙවෙයි. ඒක අපේ නාමල් රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය සඳහා. ඒ හින්දා ඔය මෙහි මොහොත අවස්ථාවක් කරගෙන අපි එකමුතුව එකතුව මේක ගොඩ නැගින්දා. අපි දන්නවා ඒ වගේම මේ මොහොත මම ස්තුතිවන්ත වෙනවා අපේ සන සංවිධායකවරු ලොකු කැපවීමක් කරා මේ මහනුවර දිස්ත්‍රික්කයේ පුරා. ඉතින් ඒ හින්දා ඒගොල්ලන්වත් එකතු කරගෙන මේ දිස්ත්‍රික්කය අපි කොහොමද හරි ශක්තිමත් කරන්න ඕනේ. අතින් ඒ ඕගොල්ලන් එකතු වෙලා මේ ගමනට ශක්තියක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම තව දෙයක් මම මුස්ලිම් වෙන්න පුළුවන් සහෝදරවරුනි අම්මා තාත්තා. ඒත් මම ශ්‍රී ලාංකිකයෙක් මගේ මුස්ලිම් ආගමට වඩා. මම මේක මන් දන්නවා මේක බෞද්ධ රටක්. මේ රට ආරක්ෂා කරන්න ඕනේ. මේ රට ආරක්ෂා කරනවා නම් ඒක මහින්ද රාජපක්ෂ ඇතුළු නාමල් රාජපක්ෂ මැතිතුමාට තමයි මේ රට ආරක්ෂා කරන්න පුළුවන් බෞද්ධ ශාස්ත්‍රයේ මුල් කරගෙනම. ඒ හින්දා මම බෞද්ධ ආගමට ලොකට ගරු කරන කෙනෙක්. බෞද්ධ සංස්කෘතිය ගරු කරන කෙනෙක්. ඉතින් ඒ හින්දා මම මුස්ලිම් වෙන්න පුළුවන්. ඒත් මේ ආසනයට මම ලොකු ශක්තියක් වෙනවා කියන ඕගොල්ලන් වෙනුවෙන් වැඩ කරලා මේ කුණ්ඩසාල ආසනයට ඕගොල්ලන්ගේ කොට්ටාසයට මම ලොකු ශක්තියක් වෙනවා. ඕගොල්ලන් වෙනුවෙන් පැනී සිටිනවා. ඕගොල්ලන් වැඩ කරනවා කියන පොරොන්දුව මේ අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඇතුළු කණ්ඩායමට ඉස්සර ඕගොල්ලන්ට මම පොරොන්දුවක් දෙනවා. අපි හාමුදුරනේ මම මේ රටේ ශ්‍රී ලංකා පොදු ජනමුර කියන්නේ අපි
මේකෙවිල්ලා ජාතිවාදී පක්ෂයක් කියලා එහෙම නෙවෙයි අපි අමතරනේ මාත් එක කාලයක් හිතුවා එහෙම පක්ෂයේ නිරන්තරයෙන්ම මේ අවුරුදු එකමාරක් තියෙන හින්දා මන් දන්නවා එහෙමනේ අපි ආමුදුරනේ මහින්ද රාජපක්ෂ වගේ මේ ශ්‍රී ලාංකික ජනතාව මුස්ලිම් දෙමළ සිංහල ක්‍රිස්තියානි නැතුව ඒ ඔක්කොමවට නායකත්වයේ දුන්නේ අපේ මහින්ද රාජපක්ෂ මහත්තයයි. ඉතින් ඒ හින්දා මතක් කරනවා ඔයගොල්ලන්ට මේක ඕගොල්ලන් වෙනුවෙන් මම පැමිණ සිටිනවා මේ ආසන වෙනුවෙන් මේ මන් දන්නවා මේ බෞද්ධ පිරිසක් තියෙන ආසනයක් මම ඒක වතකීම බාරගත්තේ මම නාමල් රාජපක්ෂගේ හොඳ මිත්‍රෙක් ඉඳා මම එයාට කිව්වා මම මේ වැඩේ කරන්නම් මේක ශක්තිමත් කරන්නම් මේකෙන් අනිවාර්යෙන් 2028-29 අපි වැඩිම මනාප ඡන්දයෙන් අපි පාර්ලිමේන්තුවට පත් කරනවා කියන එක මම ඔයගොල්ලන්ට පොරොන්දුවක් වශයෙන් දෙනවා